අපි බලමු මේ 2023 මධ්‍යම පළාත් පේපර් එකේ 10A ප්‍රශ්නය 10A ප්‍රශ්නේ තාපයේ ප්‍රශ්නය ඒකේ අපි බලමු පළවෙනි කොටස තාප පරිවර්ණය කරන ලද ඇල්මිනියම් බඳුනක තාපාංකයේ පවතින ද්‍රව ඔක්සිජන් අඩංගු කර ඇත. එහි ද්‍රව ඔක්සිජන් අඩංගු කරන අවස්ථාවේ බඳුනේ ඉහළ ඝන සෙන්ටිමීටර් 0.1ක පරිමාවකට සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ හා වායුගෝලීය පීඩනය 1 පැස්කල් වලින් දීලා තියෙන වායුගෝලීය පීඩනය 1 කියලා කියන්නේ 1 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා පවතින සාමාන්‍ය වාතයේ ඇතුළු වී ඇත. අහනවා ඇතුළු සාමාන්‍ය වාතයේ මවුල ගන්න කොච්චරද කියලා අපිට පරිපූර්ණ වායු නියතිය දීලා තියෙන 8.3ක් කියලා. ඒ වගේම එක බෙදීම 24.9 සමානයි 0.04ක් කියලා ගන්න කියනවා. මම මේ මෙතන රූපය ඇඳලා තියෙනවා. මේ තියෙනවා මෙතන තියෙන ද්‍රව ඔක්සිජන්. මේ තමයි තියෙන ද්‍රව ඔක්සිජන්. ද්‍රව ඔක්සිජන් ඉන්නේ එයාගේ තාපාංකයේ තියෙන ඍණ 183ක උෂ්ණත්වයේ. එතකොට තාපාංකය කියලා කියන්නේ මෙයා තියෙන ද්‍රවයේ වාෂ්ප වෙන්න ඕන මෙන්න කියන අවස්ථාවේ තියෙන්නේ. එතකොට වාෂ්පයි ද්‍රවයයි ගතික සමතුලිතතාවයේ තියෙන්නේ. හරි. ඒකේ උඩ තියෙන ඝන සෙන්ටිමීටර් 0.1ක වායු පරිමාවක්. ওই වායු පරිමාවක් ඇතුල් වෙලා තියෙන අය තෙන්න. හරි. සෙල්සියස් අංශක 27 තියෙන සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වායුගෝලීය පීඩන එකේ තියෙන සාමාන්‍ය වාතය ඇතුල් වෙලා තියෙනවා. අපෙන් අහනවා ඇතුල් වූ සාමාන්‍ය වාතයේ මවුල ගන්න කොච්චරද කියලා. ඇතුල් වූ වාතයේ සාමාන්‍ය මවුල ගන්න කොච්චරද කියලා අහන්නේ. අපි දන්නවා පරිපූර්ණ වායු සමීකරණයට අනුව PV සමානයි nRT ට. PV සමානයි nRT වෙනවා. P කියලා කියන්නේ මේ මම වායුවට දාන්නේ. සාමාන්‍ය වායුවට. හරි ඉහළ තියෙන වායුවට දාන්නේ PV සමානයි nRT. P කියලා කියන්නේ 1 වැඩි කිරීම 10.5. V කියලා කියන්නේ මෙයාගේ පරිමාව 0.1යි. in මවුල ගාන තමයි අපෙන් අහන්නේ. R කියලා කියන්නේ සර්වත්‍ර වායු නියතය. ඒක දීලා තියෙන 8.3ක් කියලා. T කියලා කියන්නේ එයාගේ උෂ්ණත්වය. අපි උෂ්ණත්වයේ තියෙන සෙල්සියස් වලින් අපි එක කෙල්ලින් කරන්න ඕනේ. කෙල්ලින් කරන්න 27ට එකතු කරනවා 273ක්. එතකොට එනවා 300ක්. එhmenan මවුල ගාන n සමානයි 1 වැඩි කිරීම 10.5 වැඩි කිරීම 0.1 කියලා කියන්නේ 10.4 කියලා ගත හැකි. 1 වැඩි කිරීම 10.4 බෙදීම 8.3 වැඩි කිරීම 300. දැන් මේක මෙහෙම මට ලියන්න පුළුවන් මේක 1 වැඩි කිරීම 10.4 බෙදීම මම මෙයාව මේ 3න් වැඩි කරනවා මේ 8.3. එතකොට එනවා 3 9යි 3 24යි 24.9 වැඩි කිරීම 10 වර්ගය වෙනවා. මෙතන 10 වර්ගයට මෙතන 10.4න් 10 වර්ගයක් ලැබිලා යනවා. 1 බෙදීම 24.9 කියන එක මෙන්න මේ යගේ අපිට දීලා තියෙන දත්තයක් හැටියට 0.04 කියලා ගන්න කියලා. 0.04 වැඩි කිරීම 10 වර්ගය කියලා කියන්නේ 100යි. එහෙනම් 0.4 අපිට 100න් වැඩි කළොත් අපිට ලැබෙනවා 4ක් කියලා. එතකොට එන්නේ මවුල 4යි. මේ ඇතුල් වෙලා තියෙන වායු ප්‍රමාණය මවුල 4ක් වෙනවා. මේ ප්‍රමාණය මවුල 4ක් වෙනවා. ඉතින් ඒක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මවුල 4ක් කියලා. දෙවෙනි කොටස මෙම සාමාන්‍ය වාතය ඔක්සිජන්හි තාපාංකයට එළඹෙන විට වාෂ්පීකරණය වන ද්‍රව ඔක්සිජන්හි ස්කන්ධය ගණනය කරන්න. ද්‍රව ඔක්සිජන්හි තාපාංකය ඍණ 1.83යි සෙල්සියස්. ද්‍රව ඔක්සිජන්හි වාෂ්පීකරණයේ ගුප්තතාපය 2.1 වැඩි කිරීම 10.5යි JKG ඍණ 1. නියත පරිමාවයේදී සාමාන්‍ය වාතයේ මෞලික විශිෂ්ට තාප ධාරිතාවය 21යි ජූල් මවුලයට කෙල්විනයට. අපි සාමාන්‍ය විශිෂ්ට තාප ධාරිතාවය අපි ගොඩක් වෙලාවට අපි ගන්නේ මවුල් ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට වගේ නේද? නමුත් මෙතන තියෙන්නේ මවුලයට දීලා තියෙන්නේ. දැන් වාතය ඇතුල් වෙලා තියෙන අර 0.1 තියෙන අර හිස් අවකාශයට සාමාන්‍ය වාතය ඇතුල් වෙලා තියෙනවා මවුල 4ක්.
ඉතින් මේ මවුල හතර තියෙන්නේ සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ. ඒකට පල්ලෙහෙන් තියෙන ඔක්සිජන් ද්‍රව ඔක්සිජන් තියෙන්නේ ඍණ 183ක උෂ්ණත්වයක. ඒ නිසා වෙන්නේ දැන් අර ඇතුල් වෙච්ච වාතය තාපය පිට කරනවා. ඇතුල් වෙච්ච වාතයේ තාපය පිට කරනවා. තාපය පිට කරනකොට අර ඒ ලබා ගන්නා තාපය ද්‍රව ඔක්සිජන් ලබා ගන්නවා. අර මේ ත්‍රාපාංකයේ තියෙන ද්‍රව ඔක්සිජන් ලබාගෙන එයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඔතෙන්දී ඔකට ඇතුල් වෙච්ච වාතය අන්තිමට අර 27 තියෙන වාතය ඍණ 183 වාතය බවට පත් වෙනවා. මොකද දෙන්නම එකම උෂ්ණත්වයකට එකම සමතුලිත උෂ්ණත්වයකට පත් වෙන්න ඕනේ. එයා ඍණ 183 උෂ්ණත්වයකට පත් වෙනවා. ඉතින්දී තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය ලබා ගන්නවා ද්‍රව ඔක්සිජන් ලබා ගන්නකොට එයා තාපාංකයේ ඉන්නේ. එතකොට තාපාංකයේ ඉන්නකොට ලබා ගන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස. එහෙමනම් අපි මෙන්න මේ විදිහට ගන්නෙමු. උතෙන්දී ඔක්සිජන් අපි සැලකුවොත් එහෙම දැන් මම කිව්වා මෙතෙන්දී සාමාන්‍ය වාතයේ තියෙනවා මවුල හතරක්. සාමාන්‍ය වාතයේ තියෙනවා මවුල හතරක්. එතකොට ඒ වාතයේ පිටකල තාපය සාමාන්‍ය මේ දෙවෙනි කොටස සාමාන්‍ය වාතය පිටකල තාපය සමානයි ඕකේ දීලා තියෙන මෞලික තාප ධාර්තාවය. එතකොට උතන මවුල හතරක් තියෙනවා. අර හරියට මේ MC වරක් ඩෙල්ටා තීටා වගේම තමයි මෙතන ගන්නෙ. මෙතෙන්දී ස්කන්ධය වෙනුවට ගන්නෙ මවුල සංඛ්‍යාව. C වෙනුවට ගන්නෙ මෞලික තාප ධාර්තාවය. ඒවැඩෙන්නේ 4යි. මෙතන C වෙනුවට මම කියවා මෞලික තාප ධාර්තාවය ගන්නවා කියලා. මෞලික තාප ධාර්තාවය අපිට දීලා තියෙනවා 21ක් කියලා. වරක් ඩෙල්ටා තීටා. ඩෙල්ටා තීටා කියලා කියන්නේ 27 උෂ්ණත්වයේ ඉඳන් මේ ඇතුලේ හිර වෙලා තියෙන වාතයේ සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ ඉඳන් ඍණ 183 බවට පත් වෙනවා. එහෙනම් මෙතෙන්දී සිදුවන උෂ්ණත්ව වෙනස සමානයි 27 ඍණ 183. දැන් මේක අපි සුළු කරමු. මෙතන එනවා 84ක් 27ට 183ක් එකතු කරපුවාම එනවා 210ක් නේ. 7යි මෙතන ඍණයි දාන වෙනවා. එතකොට 7යි 3යි 10යි ඉතුරු 1යි 11යි 210ක් එනවා. හරි සාමාන්‍ය වාතය පිටකල තාපය 210යි. අර ද්‍රව ඔක්සිජන් වල තාපාංකයේ උෂ්ණත්වයට එනකොට. මොකද 27 ඉන්න මෙයා එන්න ඕනේ ඍණ 183 දක්වා. එතකොට ඒ තාපය ලබා ගන්නේ පිට කරන තාපය ලබා ගන්නේ මේ ද්‍රව ඔක්සිජන් වලින් යම් ප්‍රමාණයක් වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්ප බවට පත් වෙනකොට ලබා ගන්නා ගුප්ත තාපය හැටියට ලබාගත් ස්කන්ධය වාෂ්පීකරණය වූ ද්‍රව ඔක්සිජන් ස්කන්ධය මම ගන්නවා සිම්පල් ලෙම් කියලා. ද්‍රව ඔක්සිජන් ස්කන්ධය මම සිම්පල් ලෙම් කියලා ගත්තොත් ස්කන්ධය සිම්පල් M නම් එයා ලබාගත් තාප ප්‍රමාණය වෙන ගුප්ත තාපය ලබා ගන්න M වරක්. මෙයාගේ වාෂ්පීකරණයේ විශේෂ ගුප්ත තාපය අපිට දීලා තියෙනවා 2.1 වැඩි කිරීම 10.5ක් කියලා. 10.5ක් කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් සාමාන්‍ය වාතයේ පිටකල තාපය සමානයි වාෂ්පීකරණයේ වූ ද්‍රව ඔක්සිජන් ස්කන්ධය ලබාගත් තාප ප්‍රමාණයට. ඒ නිසා මට මේක ලියන්න පුළුවන් M වැඩි කිරීම 2.1 වැඩි කිරීම 10.5 සමානයි 84 වැඩි කිරීම 210. එමනම් M සමානයි 84 වැඩි කිරීම 210 බෙදීම 2.1 වැඩි කිරීම 10.5. අපිට ওই විදිහට ගත හැකියි. මේකත් ලස්සනට සුළු වෙනවා. මේක අපිට සුළු කර හැකි මේ විදිහට
210ට 2.1 100ක් තියෙනවා නේද 210 2.1 බෙදුවොත් 100ක් එන්නේ එතකොට එනවා 84 වැඩි කිරීම 10 වර්ගය බෙදීම 10 5 එතකොට එනවා 84 වැඩි කිරීම 10 ඍණ 3 මේ එන්නේ කිලෝග්‍රෑම් වලින් මේක කිලෝග්‍රෑම් වලින් අපිට ලැබෙන්නේ මේක ග්‍රෑම් කරපුවම අපිට ලැබෙනවා 84ක් එතකොට ග්‍රෑම් 84යි වාෂ්පීකරණය වූ ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ද්‍රව ඔක්සිජන් ග්‍රෑම් 84ක් වාෂ්පීකරණයට භාජනය වෙලා තියෙනවා. ඊළඟ කොටසේ අපට අහන ප්‍රශ්නේ තමයි ඉහත ඒ දෙකෙහි සඳහන් ක්‍රියාවෙන් පසුව බඳුන තුල ඇති මුළු වායු මවුල ගණන කොපමණද? ඔක්සිජන් හේ මෞලික ස්කන්ධය මවුලට ග්‍රෑම් 32ක් වේ. මෙම අවස්ථාවේදී බඳුන තුළ වායුගෝලීය පීඩනය එකට වඩා අඩු වී ඇත. වායුගෝලීය පීඩනය එකට වඩා අඩු කියලා කියනවා. දැන් මෙතනින් අපි කිව්වා මේ ඔක්සිජන් ද්‍රව ඔක්සිජන් ග්‍රෑම් 84ක් වාෂ්ප බවට පත් වෙලා. ග්‍රෑම් 84ක් වාෂ්ප බවට පත් වුණා නම් වාෂ්ප වෙච්චි මවුල ගාන හෙව්වේ කි අපිට කොච්චරක්ද කියලා. හරි. අපිට මවුල ගණන සමාන වෙනවා වාෂ්ප වූ ද්‍රව ඔක්සිජන් මවුල ගණන සමාන වෙන ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට ග්‍රෑම් 87ක් වාෂ්ප වෙලා තියෙනවා. මෞලික ස්කන්ධය 28යි මවුලයට ග්‍රෑම් දැන් මේක අපිට පුළුවන් සුළු කරන්න. මේක සුළු කරොත් එහෙම එනවා ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා 2.625. හරි. මවුල එනවා මෙච්චරක ප්‍රමාණයක්. අපිට සුළු කළොත් 2.625ක් එනවා. හරි. එතකොට දැන් ඒක වාෂ්ප හැටියට තමයි එන්නේ. ඔක්සිජන් වාෂ්ප හැටියට මෙතන තියෙන දැන් එකතු වෙන ප්‍රමාණය වෙන්නේ 2.625 මවුල. එම නිසා මෙතන තියෙන මුළු මවුල සංඛ්‍යාව සමාන වෙනවා. දැන් උඩ තියෙන අර 0.1 ඝන මීටර පරිමාවක තියෙන මුළු මවුල සංඛ්‍යාව සමානයි 4.625 කියන මවුල. මම මේක දශම ස්ථාන දෙකකට වට යන්නම්. එමනම් දැන් තියෙන මුළු මවුල සංඛ්‍යාව වෙන්නේ 6.623 මවුල. හරි. එහෙනම් උඩ හිස් පරිමාවේ තියෙනවා මවුල 6.63. මවුල 6.63ක් තියෙනවා. දැන් අපිට කියනවා ඊළඟ කොටසේ B කොටසේ දැන් තාප පරිවර්ණය සඳහා බඳුනේ ඇති ද්‍රව ඔක්සිජන් වලට තාපයේ සන්නයනය වීම සලකන්න. දැන් තාප පරිවර්ණය හරහා බඳුනේ ඇති ද්‍රව ඔක්සිජන් වලට තාපයේ සන්නයනය වීම සලකන්න. එතකොට මෙහෙන් තාපය මෙයාට ලැබෙනවා. හරි. මේක හරහා මේ පරිවර්ණය හරහා තාපය මෙයාට ලැබෙනවා. එතකොට මෙයා තාපය ලබාගෙන ද්‍රව ඔක්සිජන් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. මෙයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. දැන් මේ පීඩනය කිව්වා මෙතන තියෙනවා මවුල කොහොම තියෙනවා 6.623ක් තියෙනවා වායු මවුල. මේ ඒ කියලා කියන්නේ ද්‍රව ඉස්සරම මෙතන ඔක්සිජන් තිබුණා. ඊට පස්සේ තවත් 2.625ක් එකතු වුණා. ඉස්සරම මවුල 4යි තිබුණේ. දැන් 6.623ක් තියෙනවා. දැන් මෙයා පිටතින් තාපය ගන්නවා. පිටතින් තාපය අරගෙන මේ ද්‍රව ඔක්සිජන් වාෂ්ප වෙනවා. මේ ද්‍රව ඔක්සිජන් වාෂ්ප වෙනවා. එතකොට තවත් මේකට ඔක්සිජන් මවුල වාෂ්ප එකතු වෙනවා මේ උඩ අවකාශය තුළට. දැන් ඉස්සරෝම අපිට කියලා කියනවා මේකේ පීඩනීය ක්‍රමයෙන් අඩු වෙනවා කියලා. එතකොට පීඩනීය ක්‍රමයෙන් අඩු වෙනවා. පීඩනීය ක්‍රමයෙන් අඩු වෙනකොට දැන් වෙන්නේ වායු මවුල මේකට වාෂ්ප එකතු වෙනකොට මේ පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා මෙයාගේ පීඩනය එනමයි කියනවා. පැයක් ඇතුළතදී පැයක් කියලා කියන්නේ තප්පර 3600ක කාලයක් තුල මෙයාගේ පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් මෙන්න මේ ප්‍රමාණයට මේ පීඩනය වැඩි වෙනවයි කියනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි පැයක් තුල වාෂ්පීකරණය වූ ද්‍රව ඔක්සිජන් ස්කන්ධය කොච්චරද කියලා. නේ ඊට කලින් අහනවා
මෙම වායුගෝලීය පීඩන එකක් වන විට එම පරිමාව තුල ඇති වායු මවුල ගන්න අහනවා කොච්චරද කියලා. මුළු වායු මවුල කොච්චරද කියලා අපෙන් අහන්නේ. ඉතින්දිත් අපි දාන්නේ PV සමානයි nRT කියන සමීකරණය. ඒකට පීඩනය දැන් එක වැඩි කිරීම 10/5යි. පරිමාව 0.1යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මවුල සංඛ්‍යාව අපි හිතමු n dash කියලා. n වලගේ 8.3යි. T කියලා කියන්නේ උෂ්ණත්වයේ තියෙන්නේ ඍණ 183මයි. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ ඍණ 183මයි. ඍණ 183 කියලා කියන්නේ ඒකට 201 කෙල්වින් කරන්න ඕනේ. 273ක් අපි එකතු කරනවා. ඍණ 183ට 273ක් එකතු කරනවා. 3න් 3ක් එතකොට 0යි 17යි 17න් 6ක් 9යි 90යි එන්නේ නේ. 73යි 18යි 90ක් එන්නේ. එතකොට අපි මේක 90න් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට n dash හොයන්න පුළුවන් කොච්චරද කියලා. n dash සමානයි 10/4 බලය 10/5 බලය 0.1කින් වැඩි කළොත් 10/4යි. මෙතන එනවා 8.3 වැඩි කිරීම 90 එනවා. ඒ කියලා කියන්නේ මෙතන අපිට ලියන්න පුළුවන් 1000 බෙදීම. මොකද මේකෙන් 10ට මෙතන එකක් කැපිලා ගියානවා. 10/4 බලයට 10/3යි. නමරකට 27යි දෙකක් ඉතුරුයි. 72යි මෙතන එන්නේ 9න් එකක් එන්නේ නේ. අපි බලමුකෝ චුට්ටක් සුළු කිරීමක්වත් වැරදුනාවක්ද කියලා. වායු මවුල ගන්න n dash සමානයි 10/5 එක වැඩි කිරීම 10/5 වැඩි කරනවා 0.1කින් 10 එතකොට අපිට ලැබෙන 4ක් ඒක බෙදන 8.3 බෙදීම 9න් මේක සුළු කරන්න ඕනේ අපි. මෙතන මෙන්න මේකේ එක වැඩි කිරීම 1.83 කියන එක අපිට දීලා තියෙන 0.12ක් කියලා. 0.12 වැඩි කිරීම 1000 බෙදීම 9 මේක සුළු කරනකොට එන්නේ මේ හරියටම බෙදෙන්නේ නැහැ. මම ඒක බැලුවේ මෙයා හරියටම බෙදෙයිද කියලා. හරියටම බෙදෙන්නේ නැහැ. 13.3ක් වෙනවා මවුල වලින් ගත්තොත්. මවුල මෙච්චරක් එන්නේ. ඔකේ තියෙනවා මවුල ඔන්න ඔය ප්‍රමාණය. හරි. එතකොට 13.3ක් තියෙනවා සම්පූර්ණ මවුල ගන්න. හරි සම්පූර්ණ මවුල ගන්න මෙච්චරයි. එතකොට කලින් තිබුණා මවුල 6.63. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ වාෂ්පීකරණය වෙච්ච මවුල ගන්න කොච්චරද කියලා. එම නිසා වාෂ්පීකරණය වූ මවුල ගන්න. වාෂ්ප වෙච්ච මවුල ගන්න හේව එකේ. වාෂ්ප වෙච්ච මවුල ගන්න සමානයි 13.3න් අඩු කරනවා 6.63. එතකොට එනවා 3න් 3ක් බිඳුවයි 13යි 13න් 6ක් 7යි. මෙතෙන් තියෙන 12යි. එතකොට එනවා 12න් 6ක් අඩු කරාම 6යි. එතකොට වාෂ්පීකරණය වෙච්ච මවුල ගන්න අර තාපය ලබාගෙන වාෂ්පීකරණය වෙච්ච මවුල ගන්න තියෙනවා 6.7. හරි 6.7ක් තියෙනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් වාෂ්පීකරණය වූ ඔක්සිජන් ස්කන්ධය කොච්චරද කියලා. ඔක්සිජන් ස්කන්ධය බලන්න අපි කරන්නේ මේ මවුල ගන්න වැඩි කරනවා මෞලික ස්කන්ධයෙන්. එතකොට අපිට ලැබෙන ස්කන්ධය කොච්චරද කියලා. එතකොට වාෂ්පීකරණය වූ ඔක්සිජන් ස්කන්ධය සමානයි 6.7 මේන්න මවුල ඔක වැඩි කරනවා 32යි ග්‍රෑම් මවුලයට මේ ස්කන්ධයෙන් වැඩි කරනකොට මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට අපිට ග්‍රෑම් වලින් ලැබෙන කොච්චරද කියලා. මේකේ ග්‍රෑම් ලැබෙනවා 214යි 214.4ක් ග්‍රෑම් 214.4ක් ලැබෙනවා ග්‍රෑම් වලින්. ඕනනම් ඔක කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.2යි එකක් වගේ ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.2යි එකක් වගේ ගන්න පුළුවන්. අපිට ග්‍රෑම් වලින් එන්නේ 214යි 0.4ක් එන්නේ.
එතකොට මේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා බිත්ති හරහා තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය කොච්චරද කියලා. බිත්ති හරහා තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය කොච්චරද කියලා. එතකොට අපි ගත්තා පැයක් ඇතුළත කිලෝග්‍රෑම් 0.21ක් වාෂ්ප වෙලා තියෙනවා. පැයක් ඇතුළත කිලෝග්‍රෑම් 0.21ක් වාෂ්ප වෙලා තියෙනවා. එතකොට මේ වාෂ්ප වීම සඳහා තාපය ලබා ගන්න අර බිත්ති හරහා සන්නයනය වන තාපය මගින්. බිත්ති හරහා සන්නයනය වන තාපය මගින් තමයි මේක ලබාගෙන තියෙන්නේ. ඒ තාපය. එතකොට මෙතෙන්දී ලබාගත් තාපය ඒ කියන්නේ පැයක් කියලා කියන්නේ තත්පර 3600ක් ඇතුළත ලබාගත් තාප ප්‍රමාණය වෙන්නේ m වරක් L මගින් ගන්න Q සමානයි m වරක් L ට. අපෙන් අහන්නේ තාපය m කියලා කියන්නේ එතකොට මේ 0.21 කිලෝග්‍රෑම් L කියලා කියන එක අපිට දීලා තියෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.1 වැඩි කිරීම 10.5 මේක අපෙන් අහන්නේ තාපය ලබාගත් ශීඝ්‍රතාවය කියලා කියන්නේ තාපය මෙතනින් ඇතුළට එන ශීඝ්‍රතාවය තමයි. ඒකෙන් මේ Q බෙදීම T කියන තාප ප්‍රමාණයක් මේ බිත්ති හරහා එනවා. ඒ තාප ප්‍රමාණය මගින් ඒ ශීඝ්‍රතාවයෙන්ම අර ඔක්සිජන් වාෂ්ප වෙනවා. ඒ නිසා මට මේක ලියන්න පුළුවන් Q බෙදීම T සමානයි ml බෙදීම T කියලා. m වලගේ 0.21ක් එනවා. l වලගේ කියලා කියන්නේ 2.1 වැඩි කිරීම 10.5 t වලගේ 3600යි. 3600ක් එනවා. ඒතකොට මේ ජූල් මෙතන එන්නේ තප්පර. එතකොට මේක අපි සුළු කරන්න ඕනේ. ඕක සුළු කළොත් අපිට ලැබෙනවා 12.25. මෙතන එන 12.25ක් අපිට ලැබෙනවා. තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය තප්පරයට ජූල් 12.25ක් එනවා. ඊට පස්සේ අපෙන් අහන ඊළඟ එක මෙම තත්ත්වය යටතේ ඇල්මිනියම් බිත්තියෙහි දෙපස උෂ්ණත්ව අන්තරය නොගිනිය හැකි තරම් කුඩා බව පෙන්වන්න. මේ තමයි මෙතන එනවා 270 මෙතන ඍණ 183යි. ඇල්මිනියම් බිත්තිය මම මෙහෙම ගත්තොත් මේ ඇල්මිනියම් බිත්තිය හරහා තමයි ওই තාපයේ සන්නයන වෙන්නේ. එතකොට තාපයේ සන්නයන වන ශීඝ්‍රතාවය Q බෙදීම T වලගේදී අපි හොයාගත්ත 12.25ක් කියලා. මෙතන උෂ්ණත්වය මේ උෂ්ණත්ව අන්තරය මම ගන්න ඩෙල්ටා තීටායි කියලා. මේ උෂ්ණත්ව අන්තරය අපි හිතමු ඩෙල්ටා තීටා කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් අපි දන්නවා Q බෙදීම T තාපයේ සන්නයන වෙන ශීඝ්‍රතාවය සමාන වෙනවා K වරක් A වරක් තීටා 1 ඍණ තීටා 2. එහෙම නැත්නම් ඩෙල්ටා තීටා බෙදීම L ට. L කියලා කියන්නේ මේ තහඩු දෙක අතර ඒ කියලා කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතර ඝනකම. මේක සුළු කරමු අපි Q බෙදීම T අපිට දීලා තියෙන 12.25යි. අපි උත්තරයක් ලබා ගත්තා. K කියලා කියන්නේ තාප සන්නායකතාවය ඇල්මිනියම් වල ඒක දීලා තියෙන 200ක්. A කියලා කියන්නේ ඇල්මිනියම් වල පෘෂ්ඨීය වර්ගඵලය ඇතුලේ වර්ගඵලය අපිට දීලා තියෙන්නේ වර්ග මීටර් 5ක් කියලා. 5 වරක්. මේ දෙපැත්තේ බිත්ති දෙක අතර උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා බෙදීම L කියලා කියන්නේ තහඩු ඒ කියලා කියන්නේ මේ බිත්ති දෙක අතර පරතරය. එහෙම නැත්නම් මෙයාගේ ඝනකම වෙන මිලිමීටර් දෙකක්. ඒ කියලා කියන්නේ දෙක වැඩි කිරීම 10.3ක් එනවා. දැන් මේකෙන් ඩෙල්ටා තීටා අපි උක්ත කරගන්නවා. ඩෙල්ටා තීටා ඔයගලන්ට උක්ත කරගත්තොත් ඩෙල්ටා තීටා වල අගය A 2.45 මේක සුළු කරගන්න 2.45 වැඩි කිරීම 10.5ක් එනවා කෙල්ලෙන්. ලැබෙනවා ඩෙල්ටා තීටා කියලා කියන්නේ 2.45 වැඩි කිරීම 10.5යි කෙල්ලින් එනවා. ඉතින් මේ අගේ ඊටමත් කුඩා අගයක් මේ 10.5 කියලා කියන්නේ ඊටමත් කුඩා අගයක්. ඒ නිසා අපිට පුළුවන් ඇල්මිනියම් බිත්තියේ දෙපස උෂ්ණත්ව අන්තරය නොසලකා හරින්න. හරි නොසලකා හරින්න පුළුවන්. ඇල්මිනියම් බිත්තියේ දෙකලවර උෂ්ණත්ව වෙනස අපිට නොසලකා හැරිය කියන. ඊළඟ එක බලන්න. තාප පරිවරණයට තිබිය යුතු තාප සන්නායකතාවය ගණනය කරන්න. තාප පරිවරණයට තිබිය යුතු තාප සන්නායකතාවය ගණනය කරන්න. තාප පරිවරණය කියලා කියන්නේ අර ඇල්මිනියම් භාජනයේ වටේටම තියෙන ආවරණය. මෙන්න මේ ආවරණය. ඉතින් ඒක හරහා දැන් මේ අපි මෙහෙම අපි ගත්තන් පස්සේ මේක භාජනය නම් මේක භාජනය ඇතුලේ ද්‍රවයේ තියෙනවා නම් මේ පළල අපිට දීලා තියෙන මිලිමීටර් 2ක් කියලා. ඒකට දැන් ගත්ත අපේ මෙතන මේක තමයි අර පරිවර්ණය කියලා තියෙන
ආවරණය. මම මේ හරස් කැපුම ගත්තේ. හරි. එතකොට මෙයාගේ ඝනකම දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් 10ක් කියලා. වටේ තියෙන සෙන්ටිමීටර් 10ක ආවරණයක්. එතකොට මෙයාගේ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි කියලා කියනවා. මේ පිටත උෂ්ණත්වය. එහෙනම් මෙන්න මෙතන දැන් මෙතනින් තාපය ඇතුල් වෙන ශීඝ්‍රතාවය තියන්නේ Q බෙදීම T. මේක හරහා යන්නේ Q බෙදීම T කියලා කියන තාප ප්‍රමාණය. දැන් අපි ගත්තා මෙතන උෂ්ණත්වය වෙනසයි මෙතන උෂ්ණත්වය අතරයි වෙනසක් නැහැ කියලා. එhmenan මේ පරිවාරක ද්‍රව්‍යයේ දෙපැත්තේ උෂ්ණත්වය වෙන්නේ එකක් සෙල්සියස් අංශක 27 අනිත් එක එන්නේ ඍණ 183. ඍණ 183 එන්නේ. එතකොට එතන උෂ්ණත්වය වෙනසක් නැහැ. ඒකල කියන්නේ උෂ්ණත්වය වෙනසක් තියෙනවා මම කිව්වේ අර මේ ඇල්මිනියම් බිත්තියේ දෙකලවර උෂ්ණත්වය වෙනසක් නැහැ. දැන් අපිට පුළුවන් මෙයාගේ තාප සන්නායකතාවය ගණනය කරන්න. තාප සන්නායකතාවය අපි හිතමු K කියලා. එහෙනම් අපි ලියනවා Q බෙදීම T සමානයි K වරක් A වරක් ඩෙල්ටා තීටා බෙදීම L ට. L නැත්තම් D දිගට. Q බෙදීම T අපි හෙව්වා. Q බෙදීම T ආවේ 12.25යි. K කියලා කියන්නේ මෙයාගේ තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය K කියලා අපි ගන්නවා. මේක තමයි හොයන්න තියෙන්නේ. A කියලා කියන්නේ මෙයාගේ පෘෂ්ඨීය වර්ගඵලය 5.4ක් කියලා දීලා තියෙනවා. ඩෙල්ටා තීටා කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස. එහෙනම් අපි 27න් උෂ්ණත්වය වෙනස කියලා කියන්නේ 27න් අඩු කරන්න ඕනේ ඍණ 183ක්. එතකොට මේ දෙක එකතු වෙනවානේ. 27යි එතකොට එන්නේ 27 ධන 183 බිංදුවයි 1යි 210ක් කියන්නේ. මෙතන එනවා 210ක්. එහෙනම් K කියලා L වලගයක් තියෙනවා. L කියලා කියන්නේ යගේ දිග එහෙම නැත්නම් ඝනකම සෙන්ටිමීටර් 10යි. ඒක කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 2ක් එනවා. මේක සුළු කරමු අපි. මේක සුළු කරනකොට K වලගේ අපිට ලැබෙනවා 1.08 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා. 10 ඍණ 3යි WM ඍණ 1 K ඍණ 1. මේක සුළු කරලා බලන්න මටත් මේ උත්තරේ ඔය ගාන තමයි ආවේ. අපි ඒක සුට්ටක් බලමු සුළු කරලා මටත් මේ උත්තරේ පොඩ්ඩක් පැටලුණා මම උත්තරේ අපි මම හදලා බලන්න. එතකොට මේකේ අපිට උත්තරේ ලැබෙන්නේ 1.08 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඒක නිවැරදි උත්තරේ. ඊට පස්සේ අපි බලමු පරිසෙණි එක. ඉහත හතරෙහි සඳහන් කුඩා තාප සන්නායකතාවයක් ඇති ඝන මාධ්‍යයක් නොමැත. හරි. එබැවින් විනත් තාප පරිවාරක ද්‍රව්‍ය යෙදුවහොත් බිත්තිවල ඝනකම වැඩි කළ යුතුය. මෙලෙස විනත් ද්‍රව්‍යයක් යෙදීම වෙනුවට ද්‍රව ඔක්සිජන් වාෂ්පීකරණ ශීඝ්‍රතාවය ඉතා අඩු මට්ටමක හෝ ශුන්‍ය මට්ටමක පවත්වා ගැනීම සඳහා බිත්ති සකස් කළ යුතු ආකාරය කෙටියෙන් පහදන්න කියනවා. එතකොට මෙතෙන්දී අපිට පේනවා මේ තාප සන්නායකතාවය ඉතාමත් කුඩායි. හරි? ඍණ 3ක් එන්නේ. ඒක කියන්නේ 0.0.1.8ක් එන්නේ. එතකොට මේක ඉතාමත් කුඩා ගයක්. ඉතින් ඒ වගේ ඒවා හොයාගන්න නැහැ. ඒ නිසා ඒවා හොයාගන්න නැති නිසා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. මේ වාජනයක තවත් ලෝහ වාජනයක් අරගෙන තවත් මේ මෙන්න මේ විදිහට මේ තමයි අර ඇතුලෙන් තියෙන වාජනයේ කුටීරය වාජනයේ බිත්තිය මේ තමයි අර පිටත බිත්තියක් තියෙන ඒ විදිහම එකක් අරගෙන මේ ඇතුලේ මෙන්න මේ අවකාශය අපි රික්ත කරනවා. මේක රික්තකයක් බවට පත් කරනවා වායුව අයින් කරනවා. අර තර්මස් ෆ්ලාස්ක් එකේ තියෙන්නේ තර්මස් ෆ්ලාස්ක් එකේ තියෙන ඔය මූලධර්මයමයි අර අපි ගත්තන් පස්සේ ඒක රික්තකණය කිරීම තමයි කරන්නේ. හරි? එතකොට ද්විබිත්ති රික්තක ප්‍රදේශයක් ඇතුළත් කිරීම තමයි උත්තරේ ලැබෙන්නේ. බිත්ති දෙකක් තියෙනවා. බිත්ති දෙක ඇතුලේ රික්තකයක් තියෙනවා. ඒ රික්තකය හරහා තාපය ගමන් කරන්න බෑ. එතකොට තාපය මෙයාට ලැබෙන්නේත් නෑ. තාපය පිට කරන්නත් බෑ. තාපය පිට වෙන්නේ කොහොමද? පරිසරයේ තාපය ලබා ගන්න එක තමයි කරන්නේ. එතකොට ඕක තමයි 10 ඒ ප්‍රශ්නය. අපි ඕකේ ඔයගොල්ලන් මම ප්‍රශ්න සාකච්ඡා කරා. ප්‍රශ්න සාකච්ඡා කළා තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න 4ම සාකච්ඡා කරා. යාන්ත්‍ර විද්‍යාව කරා. යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නේ දෝලන තරංග කරා. ශේෂ්ඨ කොටස කරා. ධාරිත්‍රක සම්බන්ධව
ඊට පස්සේ අපි දැන් තාපය සම්බන්ධ ප්‍රශ්නය අපි කරා. ඉතින් අපි රචනා ප්‍රශ්න අපි 4ක් අපි කරා. රචනා ප්‍රශ්න 4යි ඕනේ. අනිත් ඒවා නැතත් කමන්නේ මේ අනිත් ඒවා තව විද්‍යුතය කරා. එතකොට ප්‍රශ්න 5ක් කරලා තියෙනවා. ප්‍රශ්න 5ක් අපි කරලා තියෙනවා. තව අපිට ප්‍රශ්න එකක් තියෙනවා මේ පදාර්ථයේ ගුණ ප්‍රශ්නයයි පදාර්ථ විකිරණ ප්‍රශ්නයයි ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයයි මේකෙන් තව මම ප්‍රශ්න දැන් මට ලබන සතියේ වෙනකොට පදාර්ථ විකිරණ කොටස ඉවර කරෑකි මේ සතියේ ලබන සතියේ විතර එනකොට ඉවර කරෑකි. එතකොට මම මේක කරන්න 10 B ප්‍රශ්නය ඊට පස්සේ පදාර්ථයේ ගුණ පාඩම කරනකොට අනිත් ප්‍රශ්නේ කරන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති රචනා ප්‍රශ්න පත්‍රයට සම්පූර්ණයෙන්ම උත්තර ලියන්න පුළුවන් 2025 මුලින්ම විභාග කරන ළමයින්ට රචනා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ පේපර් එකම කරන්න පුළුවන්. පැය 3ක් ඇතුළත. හරි. එතකොට අපිට ඒක දෙන්න තව පදාර්ථ හා විකිරණ එක මේ සතියේ ඉවර වෙනවා. ඊට පස්සේ විද්‍යුත් චුම්බකත්වයේ කොටස තියෙනවා. චුම්බකත්වයේ කොටසෙත් මම භාගයක් කරලා දෙන්නේ. පදාර්ථයේ ගුණ කොටස ඉවර කරපුවාම මේ අපිට තෝරා ගන්න තියෙන ප්‍රශ්න 8යි. ඉලෙක්ට්‍රොනික කොටසත් අපි බලමු. කොහොම හරි ප්‍රශ්න 4ක් කරගන්න දැන් පුළුවන් මේ විභාගයට මාස 5ක් තියෙද්දි. හරි. ඒ නිසා හැමෝටම ඒකක් ගන්න පුළුවන් වෙන මට්ටමකට ඇවිත් එන්න පුළුවන්. ඒ නිසා ගොඩක් මහන්සි වෙන්න. හරි. එහෙමනම් ඔතට නවත්වනවා. මම පදාර්ථ විකිරණ අන්තිම එක මේ කරන්නම් අනිත් සතියේ ඒ රචනා ප්‍රශ්නයයි අපි මේ සතියේ තව පේපර් එකක් කරමු. MCQ පේපර් එකක්. ඒ වගේම මේ විභාග ප්‍රශ්න 2011 ඉඳන් පේපර් එක කරන්න ඒකේ MCQ ප්‍රශ්නයි අනිත් ඒ ඔක්කොම මම මේ වීඩියෝ මම වීඩියෝ වලින්ම ඒව ටික කවර් කරන්න අපිට කාලයක් නැති නිසා ඒ නිසා ඒව ඔක්කොම තමන් හදලා බලන්න වීඩියෝ වලින් ඒ ටික කවර් කරගන්න. එහෙමනම් හැමෝටම ආයුබෝවන්.